Hello guys, welcome back to Tips with Xiaomi YouTube channel. අද මම මගේ private experience එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවේ. මම හිතනවා මගේ thumbnail එක බලලා තමයි එන්නේ නැත්තේ කියලා. ඔයා අලුතෙන් phone එකක් ගෙවන්න හෝ ගෙවන්න ගන්න ළඟදී ගන්න හරි එහෙම නැත්නම් අනාගතයේදී ගන්න හරි බලාපොරොත්තු වෙනවා නම් මේ experience එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් like කරලා subscribe කරලා වීඩියෝ එකත් එක්ක දිගටම නැති සිටින්න. මම 2025 අප්‍රේල් මාසේ ගෙවන්න Honor X7C මෙන්න මේ device එක ගත්තා. මේක මම ගෙවන්න ගත්තේ මුලින්ම 130ක් යාලට ගෙවන්න ඕනේ. මුලින්ම මම 20000ක් ගෙවුවා. ඒ වගේම ඩොකියුමන්ට් චාර්ජස් 6000ක් යාලා වෙනම ඇඩ් කරනවා. ඒකයි 26ක් ගෙවලා ගත්තේ. ඊට පස්සේ මාසෙකට 4500 ගාන වර ගෙවන්න උනා. 4500 ගාන ගෙවලා අන්තිමේට අවුරුද්ද ඉවර වෙනකොට මේක Tamanට කැමති මාස ගානකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අවුරුද්ද අවසන් වෙනකොට මම ටෝටල් ගෙවලා තියෙන ගාන 80000ක් වෙනවා. සාමාන්‍යයෙන් මේකේ මේ විස්තරය මම හිතනවා ඔයාලට එච්චර වැදගත් නැහැ කියලා. හැබැයි ඊළඟ විස්තරය ඔයාලට වැදගත් වෙනවා. මොකද මේක ගෙවන්න සාමාන්‍යයෙන් මට වැටිලා තිබුණ දවස තමයි හැම මාසෙම 7 වෙනිදා 7 වෙනිදාට පස්සේ දවසක් පහ වුණොත් ෆෝන් එක ලොක් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක ලොක් වෙන වාරයක් පස්සා ක්‍රිබ් එකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාවයි ඔයාට මේක ගන්න හෙල්ප් කරපු සයින් කරපු ඔයාගේ ගැරන්ටර්වයි දෙන්නම මෙතනදී ක්‍රිබ් එකට ඇඩ් වෙනවා. මෙන්න මේක තමයි ඔයාලා දැනගන්න ඕන පොයින්ට් එක. මොකද අනාගතයේදී ඔයාලට හදිස්සිය ෆයිනෑන්ෂියල් ප්‍රොබ්ලම් එකක් ඇති වෙලා ලෝන් එකක් ඇප්ලයි කරන්න වෙන්න පුළුවන්. මේ වගේ දේකදී මේ ක්‍රිබ් එකට වැටෙනවා කියන එක ගොඩක් අපහසුතාවයට පත් වෙන කාරණයක් වෙනවා. මේක තමයි ඔයාලට දැනුවත් කරන්න ඕනෙලා තිබ්බේ. ඔයාලත් මෙහෙම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එක දිගට ගෙවීම් කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් පමණක් ගන්න. මොකද ක්‍රිබ් එකට වැටෙනවා කියන්නේ හරිම අපහසුතාවයකට පත් වෙන අවස්ථාවක් වෙනවා. හදිස්සියේ ඔයාලට උවමනාවක් වෙන වෙලාවක මෙහෙම දෙයක් දැනගන්නවා කියන්නේ. ඒ නිසා තව මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මට මෙතනදී කම්පැනි වයිස් ඔයාලට මෙන්න මේ කම්පැනි වලින් තමයි මෙහෙම ගන්න පුළුවන් කියලා කියන්න මතක නම් ටික විතරක් ඔයාලට රෙකමන්ඩ් කරන්න. bison.lk එකෙන් ගන්න පුළුවන් සිංග අබාන්ස් ඒ වගේම ඩයලොග් වලින් මෙහෙම ගන්න පුළුවන්. මාස 3ට මාස 6ට අවුරුද්දට ඔයාගේ අර ගෙවීමත් අනුව ඔයාගේ ඩිවයිස් එකේ මිල අනුව ඔයාට කැමති කාලයකට මේක ඇක්සස් කරගන්න පුළුවන්. අනිවාර්ය වෙන්නේ ඔයා ක්‍රිබ් එකේ නැති කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ ගැරන්ටර් ක්‍රිබ් එකේ නැති කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම 130ක මුදලක් ඔයා මුලින් දාන්න ඕනේ. මාසිකව මේක පේමන්ට් එක හරියට කරගෙන යන්න ඕනේ. මම ගත්තේ 7 වෙනිදා. ඒ කියන්නේ 7 වෙනිදා වෙනකොට මේක ගෙවීම කරලා තිබුණ නැත්නම් 8 වෙනිදා උදේ වෙනකොට අනිවාර්යෙන් ෆෝන් එක ලොක් වෙනවා. ඒ ෆෝන් එක ලොක් වෙනවත් එක්කම ඔයාව ක්‍රිබ් එකට ඇඩ් වෙනවා. මෙන්න මේ දේ වෙන්න තියෙන ඔයාගේ එහෙම ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගෙවීම කරගෙන යන්න කියලා මම කියනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. තව ඔයාගේ යාළුවෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.